ආයිබෝන් කියලා අපේ YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම අදත් අපි ඊ타මත්ම වැදගත් තවත් මාතෘකාවක් කතා කරන්නේ. ඒක තමයි මේ තෙල් වෙනුවට. කියන්නේ තෙල් විතරක් නෙමෙයි තෙල්, ගෑස්, ඒ වගේම ගල් අඟුරු. අද මුළු ලෝකෙම රත් වෙලා තියෙන්නේ මේකෙන්නේ නේද? ලෝකෙ විතර නෙමෙයි ලංකාවත් අද අඟුරු වෙලානේ තියෙන්නේ නේද? ගල් අඟුරු කතාවෙන් අඟුරු වෙලා නේද? ඉතින් එතකොට ඇයි අපි මේ කොහෙවත් නැති තෙලක්, එහෙම නැතිනම් ගල් අඟුරක්, එහෙමත් නැතිනම් ගෑස් එකක් මත අපේ ජීවිත අමුමේ විනාශ කරගන්නේ මෙච්චර හොඳ සෝස් එකක්. එහෙම නැතිනම් බලශක්ති ප්‍රභවය වන හිරු එළිය තියෙද්දී මිනිසා තව දුරටත් ඇයි මේ විනාශකාරී බලශක්ති ප්‍රභවයන් මත යැපෙමින් මේ විනාශය අත් කරගන්නේ? පරිසර විනාශය විතරක් නෙමෙයි, ආර්ථික විනාශය, සමාජීය විනාශය, දේශපාලනික විනාශය, අවසානයේදී සමස්ත මානව සංහතියේ විනාශය ඇති කරගන්නවා. එතකොට අපි බලමු අද මෙතෙන්දී කතා කරන්නේ මේ තෙල්, ගෑස්, එහෙම නැත්නම් ගල් අඟුරු වලින් කරන වැඩ ටික අපි සෝලාර් පවර් වලින් කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම අපි දන්නවා විදුලිය උත්පාදනය කියන එක අපි අද අපේ රටේ ගොඩක් අය දන්නවා. ඒ කියන්නේ විදුලි බලය උත්පාදනය කරන්න අපි මේක පාවිච්චි කරන විදිය. ඊළඟ එක තමයි අපි බලමු ගෑස් වෙනුවට මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. දැන් ඇත්තටම ගෑස් කියලා කියන්නේ අපි දන්නවා ගෑස් වලින් අපි ගොඩාක් වෙලාවට අපි ගෘහස්ත පරිභෝජනයේදී ගෑස් අපි පාවිච්චි කරන්නේ අපේ විශේෂයෙන්ම මේ උඳු ගෑස් ඒ කියන්නේ දහනය කරලා ඒ ගෑස් ඒ දහන ශක්තිය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ අපි දන්න විශේෂයෙන්ම ආහාර පිසීම් වගේ කටයුතු වල තමයි බහුලවම අපේ රටේ ගෑස් පාවිච්චි කරන්නේ. එතකොට මේකට සෝලා ඔඳුන කියන එක තියෙනවා. කියන්නේ කෙලින්ම සෝලා එනර්ජි එක උපයෝගී වෙනවා ගෑස් වලින් කරන කටයුත්ත ඒ දහනය ඇති කරන්න. එතකොට මේකට ඒ මූලික වියදම පමණයි යන්නේ, ඊට පස්සේ වියදමක් නැහැ. ඊළඟට ගල් අඟුරු ගත්තොත් අපි දන්නවා ගල් අඟුරු වලින් ගොඩක් දේවල් කරනවා. වැඩිපුරම කරන්නේ අපි දන්නවා විශේෂයෙන්ම අද කාලේ අපේ වාණිජ්‍ය වශයෙන් ගල් අඟුරු පාවිච්චි වෙන්නේ මේ විදුලිය උත්පාදනයට අවශ්‍ය තාප ශක්තිය උත්පාදනය කරගන්න. එතකොට ඇත්තටම ඒ තාප ශක්තිය උත්පාදනය කරලා එතනින් විදුලිය ටර්බයින් එකක් කරකවලා ඒ උත්පාදනය කියන එක අපිට කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපිට ඩිරෙක්ට් සන්ලයිට් එකෙන් අපිට පුළුවන් විදුලිය උත්පාදනය කරගන්න. එහෙම ශක්තියක් තියෙද්දිත් එයි අපි තවදුරටත් ගල් අඟුරු මත යැපෙන්නේ කියන ප්‍රශ්නේ අපි ඔබ සමගින් අහන්න කැමතියි. ඊළඟට වැදගත් මේක තමයි ඉන්ධන විදියට. ඉන්ධන වෙනුවට අපි කොහොමද අපේ සෝලාර් පවර් පාවිච්චි කරන්නේ කියලා. ඒකට අපි දන්නවා අපි සෝලාර් පවර් වලින් දුවන අද වාහන තියෙනවා. මෝටර රථ තියෙනවා. 3 wheelers තියෙනවා. එතකොට අපිම මීට අවුරුදු 3-4කට කලින් 3 wheelers 300ක් විතර අපි ඉම්පෝට් කරලා මේ ලංකාවේ දුවනවා. සෝලාර් පැනල් එකක් තියෙන්නේ වහලේ උඩට. එතකොට මේක ඉලෙක්ට්‍රික් වාහනයක්. ඉලෙක්ට්‍රික් වාහනයට ඔබට ගිය අපි දන්නවා ඉලෙක්ට්‍රික් වාහන වලට කියන්නේ EV නැත්නම් ඉලෙක්ට්‍රික් වෙහිකල් කියලා. මේකට කියනවා SEV කියලා. ඒ කියන්නේ සෝලාර් ඉලෙක්ට්‍රික් වෙහිකල්. එතකොට මේ සෝලාර් ඉලෙක්ට්‍රික් වෙහිකල් අද වෙළඳපොලේ තියෙනවා. අපේ සමාගම හරහත් අවශ්‍ය කෙනෙකුට ගෙන්වා ගන්න පුළුවන්. මෝටර් සයිකල් 3 wheel එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෝටර් රථයක් වෙන්න පුළුවන්. වෑන් රථයක් වෙන්න පුළුවන්. ජීප් රථයක් වෙන්න පුළුවන්. ඩබල් කැබ් එකක් වෙන්න පුළුවන්. ඕන එකක්. එතකොට එතනින් එහාට අපි දන්නවා
ගුවන් යාන දුවන්න, ඒ වගේම මේ දුම්රිය ධාවනයේට මේ හැම දෙයකම අද සෝලාර් පවර් පාවිච්චි කරනවා. අපි දන්නවා ලෝකෙ නෙමෙයි අජටාකාශයට යන්නත් භාවිතා කරන්නේ සෝලාර් පවර් වල විදුලිය තමයි ඒ අවශ්‍ය කටයුතු. ඒ නිසා මේ ලෝකෙටම එක විදිහට ලැබෙන මේ හිරු එළිය පාවිච්චි කරලා අපේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න, ඒ වගේම අනිකුත් උපකරණ දැන් මෝටර රථ වලට අමතරව සෝලාර් වතුර පොම්ප, සෝලාර් air conditioners, solar hot water systems, solar garden light, solar street light, මේ යන සෑම උපකරණයක්ම වෙන වෙනම තියෙනවා. එතකොට ඒ ඕනෙම උපකරණයක් නැතිනම් භාණ්ඩයක් නැත්නම් වාහනයක් ඔබට අවශ්‍ය නම් අපේ සමාගම හරහා ඇනෝම් කරලා ඊටාම සහන මිලකට ලබා ගන්න පුළුවන් කියන පණිවිඩය දෙන ගමන් අපේ මේ වීඩියෝ එක මෙතනින් સમાપ્ત කරනවා. ඔබේ ඕනෑම පණිවිඩයක්, ප්‍රශ්නයක්, ගැටලුවක්, ඉල්ලීමක් 077 470 2317 කියන දුරකථන අංකයට හෝ 011 299 5517 කියන දුරකථන අංකයට අමතලා ලබා ගන්න පුළුවන් කියන පණිවිඩය දෙන ගමන් මේ වීඩියෝ අවසානයේක් නරඹලා මේක සබ්ස්ක්‍රයිබ් කරන ලෙසත්, ඒ වගේම කමෙන්ට්ස් තියෙනවා නම් කමෙන්ට්ස් දාලා ලයික් කරලා මේක අන්‍යයන්ටත් දැනගන්න සලස්වන ලෙස මතක් කරමින් අපි හිරු එනර්ජි සිස්ටම්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විදියට ශ්‍රී ලංකාවේ විකල්ප බලශක්ති සෝලාර් පවර් බලශක්තිය පටන් ගත්ත 2000 අවුරුද්දේ නව සහස්‍රක වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක සමාගමක් විදිහට අපි බොහොම ආඩම්බරයෙන් මේ සෝලාර් නිෂ්පාදන ඔබට ඉදිරිපත් කරන්න කැමැතියි.